මේ ෆොටෝ එක පොඩ්ඩක් බලන්න. මේ තියෙන්නේ මීට දින කිහිපයකට කලින් ලංකාවේ හොස්පිටල් එකකදී ගත්ත ඡායාරූපයක්. අලුත උපන් දරුවෙක් ළඟ තියෙන පොකුණකට දාලා ගිහිල්ලා. මේකට හේතුව මොකද්ද? ඔයා හරියට හිතලා බලලාද ළමෙක් හදන්නේ? ඉතින් ඒ පිළිබඳව තමයි අද අපි කතා කරන්න යන්නේ. ඊට කලින් මෙන්න මේ බෙහෙත් එක කවදා හරි ඔයාලට බොන්න සිද්ධ වෙලා තියෙනවද බලන්න. එහෙම නැත්නම් මේක මිලදී අරන් ඔයාගේ සහකාරියට දෙන්න සිද්ධ වෙලා තියෙනවද බලන්න. ඔයාලට මේක බොන්න සිද්ධ වෙලා තියෙනවා නම් හරි, මිලදී ගන්න සිද්ධ වෙලා තියෙනවා නම් හරි. එහෙම නැත්නම් ඔයා මේ පිළිබඳ කිසිම අවබෝධයක් නැත්නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. සාමාන්‍යයෙන් ලිංගික එකතු වෙන ඕනෑම දෙන්නෙක් දැනගත යුතු කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයා කොයි වෙලාවේද ළමෙක් හදන්නේ කියන එක. දෙවෙනි කාරණේ තමයි ඊටම වැදගත් කාරණේ ඔයා හරියට කොහොමද උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්නේ කියන එක. සහ උපත් පාලන ක්‍රම පිළිබඳ අනිවාර්යෙන් දැනගත යුතුයි. ඉතින් අද අපි කතා කරමු උපත් පාලන ක්‍රම මොනවද? ඒ එක් ක්‍රමයක් කොහොමද අපි තෝරගන්නේ සහ ඒ වගේ වාසි අවාසි මොනවද කියලා මේ වීඩියෝ එක පුරාවට කතා කරමු. උපත් පාලන ක්‍රම අපිට වර්ග 6ක් යටතේ කතා කරන්න පුළුවන්. හෝමෝන ක්‍රම, බැරියර් මෙතඩ්ස් නැත්නම් බාධක ක්‍රම, ඊට අමතර අභ්‍යන්තර උපකරණ, ඊට අමතර ස්වභාවික ක්‍රම, ස්ථිර ක්‍රම සහ එමර්ජන්සි කන්ට්‍රසෙප්ටිව් එහෙම නැත්නම් හදිසි අවස්ථාවකදී භාවිත කරන්න පුළුවන් උපත් පාලන ක්‍රම. මේ 6 වෙනි ක්‍රමය ගැන අන්තිමේට කිව්වට මේක තමයි ඉතාමත් වැදගත් ක්‍රමය. මොකද ඕනෑම කෙනෙක් මේ පිළිබඳව අනිවාර්යෙන් දැනගත යුතුයි. ඉතින් පළවෙනි එක තමයි හෝමෝන ක්‍රම. මේ හෝමෝන ක්‍රම තුනක් යටතේ මම අද කතා කරනවා. මේවා තුල හෝමෝන අඩංගු වෙනවා. මේ හෝමෝන වලින් ඇඟේ තියෙන හෝමෝන ප්‍රමාණය වෙනස් කරලා ඒ හරහා ඩිම්බ මෝෂණය වළක්වන එක තමයි කරන්නේ. ඉතින් මේක ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් ලංකාවේදී දැනට භාවිත කරනවා. උපත් පාලන පෙති, ඩිපෝ ඉන්ජෙක්ෂන් එක, එහෙම නැත්නම් පෞල් සංවිධාන බෙහෙත් එක විදින එක. ඊට අමතරව ඉම්ප්ලාන්ට් එක නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී අර කරලක් තැම්පත් කරනවා කියලා කියනවා. ඒතර මේවා මේ ක්‍රම තමයි අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ. එතකොට මේ පෙති ගත්තට පස්සේ පෙතිවල මම මුලින් කිව්වා වගේ හෝමෝන අඩංගු වෙනවා. මේක සාමාන්‍යයෙන් එක පෙත්තක් ගන්න දිනපතා ගන්න ඕනේ. ඒතර මේකේ හෝමෝන පෙති 21ක් සහ ඊට අමතරව තවත් පෙති 7ක් අඩංගු වෙලා තියෙනවා. එතකොට කිසිසේත්ම මේක බෙහෙත් එක අතපසු කරන්නේ නැතුව හැමදාම එකම වෙලාවට අනිවාර්යෙන් ගන්නට ඕනේ. උපත් පාලනයට අමතරව තියෙන වාසි තමයි ඔසප් චක්‍රයේදී ඇති වෙන වේදනාව අඩු වෙනවා. ඊට අමතරව අක්‍රමවත් ඔසප් තියෙනවා නම් ඒක ක්‍රමවත් වෙන්න මේක උදව් වෙනවා. ඊළඟ දෙවෙනි ක්‍රමය තමයි පෞල් සංවිධාන බෙහෙත් එක විදින එක. ඉතින් මේක සාමාන්‍ය මාස 3කට සැරයක් තමයි බෙහෙත් එක විදින්න ඕනේ. එතකොට මේකේ තියෙන වාසිය තමයි කිරි දෙන මවරුන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන අවාසි විදියට ගත්තොත් එහෙම ඔයාගේ බර වැඩි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අක්‍රමවත් ඔසප් වීමක් දකින්නට පුළුවන්. තුන්වෙනි හෝමෝන ක්‍රමය තමයි රොඩ් එකක් නැත්නම් මේ පොඩි කරලක් වගේ එකක් තැම්පත් කරනවා. අපි සාමාන්‍යයෙන් මේක අවුරුදු 3ක් 5ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. හරි, ඊළඟ ක්‍රමය බලමු. අභ්‍යන්තර ගර්භාෂ උපකරණ. එතකොට මේකදී අපි කරන්නේ බාහිර උපකරණයක්. මෙන්න මේ රූපේ පේන ආකාරයට මේ බාහිර උපකරණයක් ගෙනහිල්ලා ගර්භාෂය ඇතුලේ තැම්පත් කරනවා. එතකොට මේකේ වර්ග දෙකක් තියෙනවා. හෝමෝනල් IUCD අනිත් එක කොපෝ IUCD. එතකොට මේකෙන් කරන්නේ ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළත් වුණාට පස්සේ ශුක්‍රාණු විනාශ කිරීමක් මේකෙන් සිද්ධ කරනවා. ඊට අමතරව මේ හෝමෝන වලින් ඩිම්බ මෝචනය අඩු කිරීමක් සිද්ධ කරනවා. සාමාන්‍ය අවුරුදු 3 ඉඳන් අවුරුදු 10 දක්වා කාලයක් මේක තියාගන්න පුළුවන්. ඉතින් මේක අයින් කරපු ගමන් අනිවාර්යයෙන්ම නැවත වැඩ ගැප් ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි බැරියර් මෙතඩ්ස්. එහෙම නැත්නම් බාධක ක්‍රම. ඒතකොට සාමාන්‍යයෙන් ගොඩක් ඔයාලා දන්න ක්‍රමය තමයි මේක. ඉතින් මේකෙදිත් වර්ග දෙකක් තියෙනවා. ෆීමේල් කොන්ඩම් සහ මේල් කොන්ඩම්ස්. ඒ කියන්නේ පුරුෂ කොන්ඩම් සහ ස්ත්‍රී කොන්ඩම් කියලා. සාමාන්‍යයෙන් බහුලව අද සමාජයේ භාවිත කරන්නේ පුරුෂ කොන්ඩම්. උපත් පාලනයට අමතරව මේකේ තියෙන විශේෂ වාසිය තමයි ලිංගිකව බෝවන රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. හරි. මේ දක්වා මම කතා කරේ తాවකාලික ක්‍රම. ඒ කියන්නේ මේ ක්‍රමය පාවිච්චි කරලා ඒ ක්‍රමය පාවිච්චි කරන එක නැවැත්තුවොත් එහෙම අනිවාර්යෙන් ඔයාලට නැවත ගැප් ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි කවුරු හරි හිතුවොත් එහෙම මේ වෙනකොට මම පවුල සම්පූර්ණ කරලා ඉවරයි, ළමයි හදලා ඉවරයි, ආයේ කිසිසේත්ම ළමෙක් හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඒ අයට තියෙනවා ස්ථිර උපත් පාලන ක්‍රම. ඉතින් මේ ස්ථිර උපත් පාලන ක්‍රමයක් තෝරගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයා හොඳට හිතලා බලලා තෝරගන්න ඕනේ. මොකද ස්ථිර ක්‍රමයක් ඔයා තෝරගත්තොත් එහෙම නැවත ගැප් ගැනීමකට ඔයාට යන්න බෑ. එහෙම නැත්නම් ඒ සඳහා වැඩිපුර ගොඩාක් මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා. මේ ස්ථිර ක්‍රම වර්ග දෙකක් තියෙනවා. පුරුෂ වන්දීකරණය සහ ස්ත්‍රී වන්දීකරණය කියලා. මේ රූපේ පේන ආකාරයට මේකදී අපි කරන්නේ ශුක්‍ර තරල එන මේ ටියුබ් එක එහෙම නැත්නම් ඩිම්බ එන මේ පැලෝපියන් ටියුබ් එක කපලා ගැට ගැසීමක් තමයි මේකෙන් සිද්ධ කරන්නේ. එතකොට මේ ශුක්‍රාණු එහෙම නැත්නම් ඩිම්බ ප්‍රවාහණය මේකෙදි වළක්වනවා. ඒ හරහා උපත් පාලනයක් ලැබෙනවා. ඊළඟ සහ 6 වෙනි ක්‍රමය විශේෂයෙන් වැදගත් උපත් පාලන ක්‍රමයක්. මොකද්ද? එමර්ජන්සි කන්ට්‍රසෙප්ටිව්ස්. එහෙම නැත්නම් හදිසි උපත් පාලන ක්‍රම. මේකක් අපිට භාවිත කරන්න සිද්ධ වෙන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදු වුවොත්. එහෙම නැත්නම් මම කිව්වා හෝමෝන ක්‍රමයක් තියෙන බෙහෙත් පෙති ගන්න එක. ඒතර මේකෙදි පෙති දෙකක් හෝ ඊට වැඩි
ගන්නට අමතකුණොත් හරි එහෙම නැත්නම් කොන්ඩම් එක පාවිච්චි කරලා පස්සේ මේකෙන් පුපුරලා කැඩලා වගේ ගියොත් එහෙම මේ එමර්ජන්සි කන්ට්‍රසෙප්ටිව්ස් එහෙම නැත්නම් හදිසි උපත් පාලන ක්‍රමයකට අනිවාර්යෙන් යන්නට ඕනේ. මේ එමර්ජන්සි කන්ට්‍රසෙප්ටිව්ස් සාමාන්‍යයෙන් අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සේ පැය 24ක් ඇතුළත වගේ ගන්නවන ඉහළ කාර්යක්ෂමතාවයක් තියෙනවා. හැබැයි මේක සාමාන්‍යයෙන් පැය 72ක් වගේ දක්වා කාලයක් අපිට ගන්නට පුළුවන්. ඊට වැඩි කාලයක් ගියොත් එහෙම අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් හම්බෙන්න. ඒ සඳහා වෙනත් ක්‍රම තියෙනවා. මම කතා කරේ සාමාන්‍යයෙන් බහුලව භාවිතා කරන මේ එමර්ජන්සි කන්ට්‍රසෙප්ටිව් පිල්ස් ගැන. ඉතින් මේ දක්වා ඔයා උපත් පාලන ක්‍රම මොනවද? ඒ වගේ වාසි ආවාසි මොනවද සහ ඒ වගේම තියෙන අනිකුත් ප්‍රයෝජන මොනවද කියලා දැනගත්තා. ඉතින් මේ උපත් පාලන ක්‍රම හැමෝටම හරියනවද? මේ එක් එක් ක්‍රමයක් අපි තෝරගන්නේ කොහොමද? ඒ පිළිබඳව ඔයා දන්නවද? ඉතින් සාමාන්‍යයෙන් මේ හැම ක්‍රමයක්ම හැම කෙනාටම සුදුසු වෙන්නේ නැහැ. එතකොට ඒ ක්‍රමයක් තෝරගන්නේ කොහොමද? ඒකට අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගේ නැත්නම් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරියෙක්ගේ උදව් ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් මේ එක් එක් ක්‍රමයක් තෝරා ගැනීමට බලපාන සාධක මොනවද කියලා බැලුවොත් එහෙනම් එකක් තමයි මේක ඔයා తాවකාලිකවද නැත්නම් ස්ථිරවද භාවිතා කරන්නේ කියන එක. ඊට අමතරව වෙන මොකක් හරි ලෙඩක් තියෙනවද කියන එක. විශේෂයෙන්ම හෘද රෝග වගේ. ඊට අමතරව ඔයාට මේක දිනපතා ගන්න පුළුවන්ද? අමතක වෙනවද? ඒ වගේ කරුණු මත මේ උපත් පාලන ක්‍රමයක් තෝරා ගැනීම වෙනස් වෙනවා. ඉතින් ඔයාට මොකක් හරි මේ උපත් පාලන ක්‍රමයක් අවශ්‍ය වෙනවා නම් අනිවාර්යෙන් ළඟම ඉන්න වෛද්‍යවරයෙක් හමු වෙන්න. එහෙම නැත්නම් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමු වෙලා මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න. මේ වගේ වාසි අවාසි මේ වගේ එන්න පුළුවන් අතුරු ආබාධ මේ පිළිබඳ සම්පූර්ණයෙන්ම විස්තර දැනගත්තට පස්සේ ඔයාගේ උපත් පාලන ක්‍රමය පටන් ගන්න. ඉතින් අදින් පස්සේ කිසිසේත්ම අහඹු කැප් ගැනීමක් සිද්ධ නොවිය යුතුයි. ඉතින් මේ දක්වා මම කතා කරපු ඒ වගේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම උත්තර දෙන්නම්. සහ මේ වීඩියෝ එක අනිත් අයට බලන්න ෂෙයා කරන්න.